උදේට සමහර දවස්වල 15 විතර මැරෙලා. අපි මල් පූජා කරලා පුප්පම් මිලායති යතයි ධම්මේ කායෝ තතයි විනාශ භවං කියලා කියන්නේ. අපි ඔක්කොම తాවකාලිකයි. කවදා හරි මැරෙනවා. මොකද පිළිකාව කරලා අවුරුදු 5ක් විතර හිටියොත් නට්ටම් වෙලා තමයි ආර්ථිකයත් වැටිලා ඉන්නේ. ඉතින් ඒ වගේ අයට උදව් කරන එක මහඟු පුණ්‍ය කර්මයක්. සවන වැකේවා බුදු ගුණ පමනක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා. සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම